මේ උදව්වක් කරපංකෝ මට මේ රෑ මේ වෙඩින් එකට යන්න මේ ෂර්ට් එක පොඩ්ඩක් මේ ඉරිලා ඒක පොඩ්ඩක් මහලා දියන්කෝ හන්දියට ගිහිල්ලා ඉක්මන් කරපංකෝ මට යන්න දෙයක් නෑ මේ රැවුල සේව් කරගන්න යන්න ඕනේ හරි හරි තාත්තා මම මහලා දෙන්න රෑ වෙන්න කලින් හරි හරි තේ අරක මැහුවා නේද ඉක්මනට දියන් මට අඳගෙන යන්න බරක් වෙනවා මං කරපන් පටිතිරි මං අරන් ගියා නේද අප්පටිතිරි මං ආපහු ආව නේද කඩේ ඇතුළට යන්න නැතුව අයියෝ මට අමතක වුණානේ මට හන්දියට ගියාට පස්සේ අමතක වුණානේ ගියේ මොකටද කියලා මං ඉතින් ආපහු ආවා තාත්තේ පොඩ්ඩක් මේවා වුණානේ මේවා වුණාද අනේ කමන්නේ දැන් උඹටත් තව ටිකෙන් මේවා වෙනවනේ අර දොර මුල්ලේ කොස්ස තියෙනවා ඒකෙන් මෙව්වා වෙනවා පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහ තාත්තේ දැන් සැපයි නේද බලන්න තාත්තේ ඔයාලා ආණ්ඩුව කොල්ලොන්ගේ හීන ඔක්කොම නැති කරා උන් බලන්න අපි දුන්නේ නැහනේ ඡන්දේ බලන්න ඔහොම කරන්න හොඳ නෑනේ තාත්තේ ඔයා පුතේ තියාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි ඉක්මනට ඇදගනින් කපු මහත්තයා හම්බෙන්න යන්න මොන බලවේගද දන්නේ නැහැ පුතේ හීන පේනවන කොල්ලොන්ගේ හීනට පේන්නේ ඔබ මේ කොල්ලොන්ට ආසෙකෙත් දන්නේ අනික එහෙම හරියන්නේ නැහනේ මගේ නම්බුවත් එක්ක හේදිලා යන්නේ කොල්ලොන්ගේ හීන පේන්නේ ඇදගන ඉක්මනට පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් අම්බෝ චූබරයි මොකෑ කරන්නේ කවුරුවත් නෑ අල්ලන්න ඕන මේ හරිය අම්මට කිරි මචං මොකෑ වෙන්නේ දිගටම කරන් ඵලයක් බෝ TikTok දාන්න හදන්නේ බෝ වයිරල් ඈ ඉතින් මතක නැතුව වීඩියෝ එක දැක්කට පස්සේ ලයික් පාරක් දාපන් ඈ කරගෙන ඵලයක් පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් වෙලා ගියා නේද ලයිට් එක ඉවරයි නේද දීපන්සල්ලි ගෙද්ද සිග්නල් ලයිට් එක කොහමද පාර යන්නේ අර දීපන් සිග්නල් ලයිට් එක නැත්තම් හදලා දීපන් නැත්තම් සල්ලි දීපන් අනේ හරි අයියේ මම දැක්කේ නෑ මම සල්ලි දෙන්න ආයි ගිහින් එන්න මගේ නෙමෙයි මල්ලි ඔය බයික් එක වෙන කාගේ හරි ආයි හරි මොකෝ ඉවතට යයිදෝ මම නම් මචං මාර වැඩේනේ බං ගමට වෙලා තියෙන්නේ ඔය මෙතන ගෙදරට වෙලා ෆෝන් එක ඔබ වෙන්නේ ගමේ හැමතැනම අලිලු බං මාර වැඩේ වෙලා තියෙන්නේ මොකෑ බං ඒකට අපි කරන්නේ අලි කොහෙද බං අපේ ගමේ කවුද දැක්කේ අලි වෙන්න බෑනේ බං අලි කොහෙද කවුද කිව්වේ කියලා කියපන් මං උදෙන්ම ගියානේ බං වෙල්ලායි පැත්තට වෙල්ලායි තමයි තිබ්බේ එන්න අලි බෙටි ගොඩක් බං අලියෙක් නම් දැක්කේ නෑ ඉතින් බං බෙට්ට පාත් වෙනවේ අලියෙක් ඇවිල්ලා නේ දාන්න ඕන මං වලිජීවිකරත් ගිහිල්ලා කියලා ආවේ ඒ මහත්තුරු ඇවිල්ලා ඉන්නව දැන් පොඩ්ඩක් යන්න බලන්න ඈකෝ මීහරකෝ මමනේ බං ඒ අලි බෙටිට ගෙනල්ලා දැන් මේ අපේ වෙලගාවේ වෙලට දාන්න බං ගෙනාවේ පෝරවලට ලෝත් මේ ගම ගිනි තියලානේ අයියෝ කුරුවා දැන් ගිහින් මොහොන දියා ඔහෙ තලියෙක් නෑ බං අයියෝ එන හිනා නේ බං ඉවතට යයිදෝ අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පතුරෑගෙන උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේ
මගේ හිත කිව්වත් නෑසුවේ අප දේශයේ රජතුමාගේ දෙවන දියණිය වන DJ දියවන්න කුමරිය කරණ පාවා ගැනීම සඳහා කුමරෙක් සොය අප ගමේ සිටින ඇතිදැන්දි හොඳ තරුණ තරුණියන් ඔක්කොම ටික රජවාසලට හෙට නොවේ හෙට එන්න එපා තව දවස් දෙකකින් පැමිණෙන්න රජතුමා තමා මට මේක කියන්න කිව්වේ මේ බෙරේ කියන්නේ මේ ගණන් ගන්න එපා බොංග එකක් කරන් ආවේ පට්ට එන්න ඕනේ කට්ටි මං යනවා ආරාධනා කරමි හරිනේ ඔව් මගේ රාජකාරී ඉවරයි මං යනවා ඉවරයි ඈ අම්මට මාත් යන්න ඕන මාත් හොඳ කොල්ලෙක් තමයි මාත් යන්න ඕන අඩේ මාත් යන්න ඕන රෝහිත ඉක්මන් කරලා එන්න කීපන් අර අවිල්ලා ඉන්න හේකුට කාලේ යනවා ඉක්මන් කරපන් මේ රජතුමා උඹට මෙල්ල උඹ තමයිනේ ඒ කෙල්ල ඉස්සරම ගල් වෙච්ච මම මෙච්චර මල් වෙන්න තව හිතකට ලං වෙන්න බොන්න නැතුව මත් වෙන්න උඹෙන් දැක්කේ මොනවද මං තාම දන්නේ නෑ හරි පුරෝහිත බ්‍රෝ මම පට ගාලා ගිහින් දක්වන්නම් ශිල්ප නුඹ කලබල නොවේ සිටින්න වහාම වර කාලය විතරයි යන්නේ තෝ කොහෙද දක්වපන් ශිල්ප තොට මොනාද පුළුවන් රජත් බ්‍රෝ මන්නම් මේ පැත්තෙම තමා මට ශිල්ප කියන්නේ මෙහෙම රජ බ්‍රෝ මට